හර්ෂ රත්නායක මහත්මයා. අපිට කියන්න මේ ව්‍යාපාරයේ හර්ෂ මහත්මයා කොහොමද පටන් ගත්තේ කියලා? මහත්තයා මම 2012 තමයි ව්‍යාපාරය ආරම්භ කරන්න මට හිතුනේ. ඒ කියන්නේ ඒකට ඒ වෙනකොට මගේ ඔළුවේ මේ සම්බන්ධ ක්ෂේත්‍රයේ කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ළඟම කමියුනිකේෂන් එකක් කරපු අපේ අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියා තමයි මට කිව්වේ මල්ලි මේ ෆෝන් සම්බන්ධ මොකක් හරි කඩයක් කරා නම් හොඳයි වගේ කියලා තමයි කියලා මට 2012 පිළි අදහසක් දුන්නා. වෙන ජොබ් කරා. ඒ වෙනවා මට කොහොම හරි මේ යන ගමන් ඔය ව්‍යාපාරයට දැන් ආරම්භ කරන්න මුදල් ප්‍රශ්න තියෙනවා සාමාන්‍යයෙන් කාලේ අමාරුයි උපකරණ එහෙම මට ගන්න. ඒත් එක මං ඔය ව්‍යාපාර සාමාන්‍ය මූල්‍ය ආයතන කීපයකට කතා කරලා බැලුවා. ඒ වගේ සාමාන්‍යයෙන් මගේ අර යන රිපෙයාර් කරන්න ඕන උපකරණ ඒතකොට ඒ බජට් එකට සරිලන මුදලක් දෙන්න කැමති වුණේ නැහැ ව්‍යාපාරයක් තිබ්බේ නැති හින්දා ඒ කාලේ. ඊට පස්සේ ඔය කාලේ වුණ ඉන්නකොට අම්පාර LLC ආයතනය හම්බුණා. ඒකෙන් මම කතා කරා මේගොල්ලෝ මට මුලින්ම ලක්ෂ 2ක් දෙන්න කැමති වුණා. එහෙම මුලින්ම ආරම්භ කියන්නේ ව්‍යාපාරයේ ආරම්භයේදීම ලක්ෂ 2ක් දෙන්න කැමති වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා බලලා කොහමද ඒගොල්ලෝ හිතන්නේ නැති සමහර මෙයා මේ ව්‍යාපාරය දිගටම කරගෙන යයි කියලා දැන් 2012 ගෙන් දැන්ට අවුරුදු කීපයක් වෙනවා. 12කට කලින් පස්සේ ඒතකොට දැන් ඒතකොට තිබ්බේ කාත්තගේ මේ කඩේ නිකන් අර එළවලු කඩයක් තිබ්බේ. එළවලු කඩේ සාමාන්‍යයෙන් මේ අර හොඳ තත්ත්වයක පෙනුමක් තිබ්බේ නැහැ. නිකන් අර පොඩියට මන් තියාගෙන තමයි කරගෙන ගියේ වැඩි. අද තියෙන තත්ත්වය කොහොමද ව්‍යාපාරේ? අද සතුටුයි මහත්මයා කියන්නේ මම පටන් ගත්ත විදිය දැන් තියෙන විදියයි. මගේ කඩේ කස්ටමර්ස්ලා ප්‍රමාණය වුණත් සාමාන්‍ය මුලදී ටික ටික තමයි හැදුනේ. පස්සේ කොහොම හරි මම ආයතන ටික ටික දියුණු කරා. මේ ළඟදිත් මම ආයතනෙන් නැවත ලෝන් එකක් ගත්තා. ඒකෙන් මම තව ආයතනෙ දියුණු කරා. ඒ කියන්නේ LLC එකෙන් ආයෙත් ලෝන් එකක් ගත්තා. මේ තුන්වෙනි ලෝන් එකක් මම අරගෙන දැන් තියෙනවා. ආයතන ගොඩක් උපකරණ බඩු එහෙම අරගත්තා. සාමාන්‍යයෙන් දැන් ඇත්තටම කියනවා ලොකු හොඳ තත්ත්වයක මම මගේ රැකියාව කරගෙන මේ කස්ටමර්ස්ලා හොඳ සර්විස් එකක් දීගෙන යනවා. අද ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබට මොනවද දැනෙන්නේ? පටන් ගත්ත විදිය ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මගේ යතේ සාමාන්‍ය රුපියල් 5000යි තිබ්බේ පටන් ගද්දි. මං අර CD බලන්න ගත්ත පීස් සාමාන්‍ය පීස් 100ක් විතර තිබ්බා මගේ ළඟ. ඒ පීස් 100යි අර ටූල්ස් වගේක් තිබ්බා සාමාන්‍යයෙන් හොයාගත්ත ටූල් වගේ. ඕක තමයි පළවෙනි ආරම්භය. අද අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඔබ මීට අවුරුදු 12කට කලින් පටන් ගන්නකොට වගේ තරුණයෙකුට ඔබට දෙන්න තියෙන අවවාදය මොකක්ද? එහෙම නැත්නම් උපදේශය මොන වගේ එකක්ද? ඉතින් මේ මම නම් කියන කිසිම අභියෝගයකට බය වෙන්න එපා. පටන් ගන්න එක තමයි වැදගත්. මුලින්ම ඒ තමන්ට හිතුන සිතුවිල්ල පටන් ගන්න. මට එදා මම යාළුවෙක් කියපු, ඒ කියන්නේ මගේ අයියා කෙනෙක් කියපු සිතුවිල්ල මම හිතට ඇවිල්ලා ඒක තමයි මම මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යන්නේ. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට හර්ෂ මහත්මයා කොහෙන්ද ප්‍රාග්ධනය මුදල් නැහැනේ. ඉතින් ඒකට දෙන්න තියෙන උපදේශය මොන වගේ එකක්ද? උපදේශය මෙහිමයි. මට ඇත්තටම කියනවා නම් LOC ආයතනය තියෙනවා. ඒක ආයතනය ගොඩාක් ඔය සාමාන්‍ය මුලින්ම ව්‍යවසායකින්ට උදව් කරනවා. දැන් මම ගිහපු ආයතන කිසිමකින් මට කැමති වුණේ නැහැ මේ ලෝන් එකක් දෙන්න. මගේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ආර්ථිකය මේකනිකුල් බලලා තමයි තීරණය කරේ. LOC ආයතනය නම් මම ගියාට පස්සේ කිසිම එකක් නැහැ. ආයතනය ඇවිල්ලා බැලුවා හරි සුදුසුශීලී. ඇවිල්ලා බලලා මට දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය සහ ගෙවන්න පුළුවන් ඒ විදිය ඔක්කොම මට හදලා දුන්නා. ඒ විදිහට තමයි දැන්වත් කරගෙන යන්නේ. මම කියන්නේ LOC ආයතනයත් එක්ක ගනුදෙනු කරන්න ඇත්තටම ඉතාමත් හොඳ ආයතනයක්. කිසිම ගැටලුවක් නැහැ. මේ මම දැන් මේ තුන්වෙනි ලෝන් එක අරන් තියෙන මට කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. මම ලස්සනට වැඩේ කරගෙන එනවා. වාරික වශයෙන් නියමිත වශයෙන් ගෙවනවා. මුදල් ප්‍රමාණය එම කියන්නේ ලෝන් එක දෙන වාරිකේ පවා එහෙම ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තටම හොඳ ආයතනයක්. මම දැන්ටත් මේ ගනුදෙනු කරන්නේ සියලුම දේවල් කරන්නේ මේ LOC ආයතනෙත් එක්ක තමයි. එමනම් අපි හර්ෂ රත්නායක මහත්මයාට සුබ ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම LOC ආයතනය එදා අවුරුදු 12කට කලින් ආරම්භයේදී හිටියා වගේ ඔබේ ජීවිතයේ සතුටුම තැනට යනකොට ඔබේ ව්‍යාපාරය ඔබ ඉහළටම යද්දිත් LOC ආයතනය ඔබත් එක්ක අනිවාර්යයෙන්